Welcome to Hero Property Real Estate. ශීඝ්‍රයෙන් දියුණු වෙන කඩවත නගරයේ ඔබේ සිහින නිවහත් පිළදී ගන්න ඔබත් කැමතිද? කඩවත රාගම් මාර්ගයේ මීටර් 200ක දුරිනොත් කඩවත නගරයට කිලෝමීටරයක දුරකිනොත් කඩවත හයිවේ එන්ට්‍රන්ස් එකට කිලෝමීටර් 1.3ක දුරකිනොත් මෙම නිවස ඉදි වෙලා තියෙනවා. වැදගත් නිස්කලංක පරිසරයක ඉදි වෙලා තියෙන මෙම නිවසේ වර්ගඩි 4200ක් වගේම පර්චේස් 12.5ක් කාමර 4ක් සහ බාත්රූම් 4කින් යුක්ත වෙනවා. මේ පැත්තෙන් අපිට ෆ්‍රන්ට් ගාඩනින් ස්පේස් එක බලා ගන්න පුළුවන් වගේම මේ පැත්තෙන් අපිට වෙහිකල් පාකින් ස්පේස් එක බලා ගන්න පුළුවන්කමක් තියෙනවා. නිවසට අපිට ඇතුල් වෙන්න තියෙන මෙන්න මේ වගේ වයිඩ් රෝලර් ගේට් එකකින් අපිට මේ පැත්තෙන් අපේ පාකින් ස්පේස් එක බලා ගන්න පුළුවන්. මේ සම්පූර්ණ වාහන 4ක් පාක් කරගැනීමේ පහසුකම ලබා දීලා තියෙනවා. මේ ලක්සරි හවුස් එකට ඇතුල් වෙන්න අපිට ලස්සන වුඩන් ඩෝර් එකක් ලබා දීලා තියෙනවා. අපි මේ නිවසේ ඇතුළට ගිහිල්ලා අපේ ඊටු ෆීචර්ස් ගැන කතා කරමු. මම දැන් ඉන්නේ මේ ගෙදර ලිවිං ඒරියා එකේ. හරිම ලස්සන ටයිටේනියම් ලුක් එකකින් තමයි මේ ගෙදර ලිවිං ඒරියා එක නිම කරලා තියෙන්නේ. මේ ඒරියා එක සම්පූර්ණයෙන්ම ඩබල් හයිට් කරලා තිනවා වගේම මේ පැත්තෙන් අපිට ඕපන් පැන්ට්‍රි ඒරියා එක බලා ගන්න පුළුවන්. මම නම් මේ ගෙදර ආසම මෙන්න මේ කොටසට. ලක්සරි විදිහට රිම් වෙච්ච කිචන් එකක් වගේම මේ ලස්සන පැන්ට්‍රි කබඩ් ලබා දීලා තියෙනවා. සම්පූර්ණ වයිට් තීම් එකකින් නිවලා තියෙන මෙම නිවසේ පැන්ට්‍රි කබඩ් ඒරියා එකේ 4 බර්නර් කුකර් එකක් වගේම කුකර් හුඩ් එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ පැත්තෙන් අපිට සිංක් ඒරියා එක ලබා දීලා තියෙනවා. මේ නිවසේ සම්පූර්ණයෙන්ම වින්ඩෝස් ඩිසයින් කරලා තියෙන ඇලුමික් බ්‍රෑන්ඩ් එකකින්. මෙතනින් අපිට මේ හවුස් එකේ බෑක් ගාඩන් ස්පේස් එකට ඇතුල් වෙන්න පුළුවන්. මම දැන් ඉන්නේ මේ ගෙදර බෑක් ගාඩන් ස්පේස් එකේ. මේ පැත්තෙන් බෑක් ගාඩන් ස්පේස් එක තියෙනවා වගේම එහා පැත්තෙන් සර්වර් ෆැසිලිටිස් අපිට නිර්මාණය කරලා දීලා තියෙනවා. මුළු නිවසටම ෆ්ලෝර් ඒරියා එක රොසල් ටයිල් වලින් තමයි නිම් වෙලා තියෙන්නේ. දැන් අපි මේ ගෙදර ෆස්ට් ෆ්ලෝර් ඇරේන්ජ්මන්ට් එක බලමු. මම දැන් ඉන්නේ මේ හවුස් එකේ ෆස්ට් ෆ්ලෝර් එකේ ලිවිං ඒරියා එකේ. අපිට මේ පැත්තෙන් ලස්සන ලයිටින් සිස්ටම් එකක් වගේම මේ පැත්තෙන් ටෙරස් ඒරියා එක බලා ගන්න පුළුවන්. මේ නිවසේ ටෙරස් ඒරියා එක අපි කතා කරන්න ඕනේ මාතෘකාවක්. ලස්සන පැලෑටි වලින් යුක්තව මේ නිවසේ ටෙරස් ඒරියා එක නිර්මාණය කරලා තියෙනවා. ස්වභාව සෞන්දර්යයට ආදරය කරන ඔයා වෙනුවෙන්ම තමයි මේ ටෙරස් ඒරියා එක නිර්මාණය කරලා තියෙන්නේ. ඒකට හේතුව මේකේ ලස්සන පුංචි පළතුරු පැල වලින් යුක්තව ලස්සනට නිර්මාණය කරලා තියෙනවා. ඔයාට නිවාඩු පාඩුවේ ලස්සනට මෙතන ටිකක් ඉඳගෙන ඔයාගේ සහකාරියත් එක්ක දරුවොත් එක්ක කතා කර නිදහසේ කාලය ගන්න පුළුවන් ලස්සන ඒරියා එකක් තමයි මෙතන නිර්මාණය කරලා තියෙන්නේ. මේ නිවසේ මාස්ටර්